ආයුබෝවන් කියලා පිළිගන්නවා ගැජට් වඩා YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් අපි හදන්න යන්නේ ඉලෙක්ට්‍රොනික ලයිට් එකක්. ඔයගලන්ට මතක ඇති අපි කලින් වීඩියෝ එකකත් මේ වගේ ලයිටර් එකක් ඇදුවා. හැබැයි ඒක වැඩ කරේ 12 වෝල්ට් වලින්නේ. මේ පාර අපි හදන්න යන්නේ 3.7 පවුන්ඩ් බැටරි එකකින් වැඩ කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ලයිටර් එකක්. මේ වගේ අලුත් වීඩියෝ ඉදිරියටත් බලන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ. අපි YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. මේ වැඩේට මුලින්ම අපි හොයාගන්න ඕනේ high voltage transformer එකක්. ඔයගොල්ලන්ට පේනවද මේ circuit එකේ high voltage transformer දෙකක්ම තියෙනවා. මේ circuit එක monitor එකක power supply circuit එක. ඔයගොල්ලන්ට ඒ වගේ circuit එකක් හොයාගත්තා නම් ලේසියෙන්ම පුළුවන් මේ වගේ transformer එකක් ගලව ගන්න. මේ විදියට ට්‍රාන්ස්ෆෝමර් එක ගලවගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ විදියට තමයි මේකේ කොයිල් ටික ඔතලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ එක පැත්තක ඔතලා තියෙන ඝනකම කොයිල් කම්බිය පින් 4කට මේ විදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ වැඩේට ගන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ අනිවාර්යයෙන්ම මේ විදියට පින් 4ටම කොයිල් කම්බි සම්බන්ධ වෙලා තියෙන්න ඕන. සමහර ට්‍රාන්ස්ෆෝමර් වල කොයිල් එකෙන් ඇවිල්ලා තියෙන්නේ පින් 2කට විතරයි. ඉතින් ඒ වගේ පින් 2කට විතරක් කොයිල් කම්බිය සම්බන්ධ වෙලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් අපේ වැඩේට නම් හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඊට පස්සේ බලාගන්න පුළුවන් මේකේ උඩ තියෙන කොයිල් එක ගොඩක් ඝනකමෙන් අඩු කොයිල් කම්බයකින් තමයි මේ කොයිල් එක ඔතලා තියෙන්නේ. ඒ කොයිල් එක නම් සම්බන්ධ වෙලා තියෙන්නේ පින් 2කට විතරයි. ඊට පස්සේ අපේ වැඩේට අපිට ඕන වෙනවා MOSFET එකක්. මේ MOSFET එකේ අංකය නම් IRL B4132 කියන MOSFET එක. මේක මං ගලවගත්තේ UPS circuit එක තිබිලා. ඉතින් මේ MOSFET එකම අපිට මේකට ඕන වෙන්නේ නැහැ. අපිට ගන්න පුළුවන් subwoofer වලට එහෙම එනවා IRF Z44N කියලා MOSFET එකක්. ඒකත් මේ වැඩේට හරියනවා. ඉතින් මේ UPS වලට subwoofer වලට එන MOSFET එක අංක වලින් තියෙනවා. ඉතින් මේවා මේ වැඩේට ගොඩක් දුරට ගැලපෙනවා. තව අපිට ඕන වෙනවා 1K රෙසිස්ටරයක් සහ මයික්‍රෝ ස්විච් එකක්. මේ වැඩේට අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බැටරිය තමයි පෝන් බැටරියක්. මේක Nokia පෝන් එක තිබ්බ බැටරියක්. මේකේ වෝල්ටේජ් එක 3.7ක වෝල්ටේජ් එකක් තියෙනවා. මේක ඇම්පියර් එක 1020ක ඇම්පියර් එකක් තියෙනවා. මීට වඩා වැඩි ඇම්පියර් එකක් තියෙන බැටරියක් හොයාගන්න පුළුවන් නම් මේ වැඩේට ගොඩක් හොඳයි. මේ වගේ බැටරියක් ගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පින් තුනක් තියෙනවා. මේ පින් තුනෙන් දෙපැත්තේ පින් දෙක තමයි ධන ඍණ පින්. මම මේ විදියට පේපර් කටර් එකකින් පොඩ්ඩක් හූරගෙන ඒ පින් දෙකට වයර් කෑලි දෙකක් මුලින්ම පාස ගන්නවා. ඊට පස්සේ අපි ගත්ත හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එකේ පින් ටික මම මෙන්න මේ විදියට කැඩෙන්නේ නැති වෙන්න දිග ඇර ගන්නවා. ඝනකම කොයිල් එක ඔතලා තිබ්බ පැත්ත පින් 4න් මැද පින් දෙක අපි එකට සම්බන්ධ කරගන්න ඕනේ. පින් 4යි කිව්වට මේකේ 6ක් තිබ්බනේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති ඉතුරු පින් දෙක මොනවද කියලා. ඒ පින් දෙකට කොයිල් කම්බි සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද මං ඒ පින් දෙක මේකෙන් ගලවලා අයින් කරගන්න ඔයගොල්ලන්ටත් හොයාගන්න ලේසි වෙන්න. අපි ගත්ත පෝන් බැටරියට මේ විදියට ට්‍රාන්ස්ෆෝමර් එක අපි අලව ගන්න ඕනේ. ගම් හරි ඩබල් සයිඩ් ටේප් හරි පාවිච්චි කළා. දැන් අපේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඝනකම කොයිල් එක ඔතලා තිබ්බ පැත්තේ දෙපැත්තේ පින් දෙකෙන් එක පින් එකකට මම මේ විදියට 1K රෙසිස්ටර් එක සම්බන්ධ කරගන්නවා. රෙසිස්ටර් එකේ අනිත් පින් එකට MOSFET එකේ ග්‍රේඩ් පින් එක මම මේ විදියට සම්බන්ධ කරගන්නවා. MOSFET එකේ මැද පින් එක, ඒ කියන්නේ ඩ්‍රේන් පින් එකේ ඉඳලා හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එකේ අනිත් පැත්තේ පින් එකට මම මේ විදියට වයර් කෑල්ලක් සම්බන්ධ කරගන්නවා.
අපි ගත්ත මයික්‍රෝ ස්විච් එකේ පින් දෙක මම මෙන්න මේ විදිහට දෙපැත්තට නමා ගන්නවා. ස්විච් එකේ එක පින් එකක් හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එකේ අපි මැද්දේ පින් දෙක එකට පාස් ගත්ත තැනට මෙන්න මේ විදිහට මම පාස් ගන්නවා. ඊට පස්සේ බැටරියට මම සම්බන්ධ කරගන්නවා මෙන්න මේ 3.7 බැටරි charge කරන්න පුළුවන් මේ charging module circuit එක. මේක ගැන ඉතින් කතා කරන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ දන්නා මේක මොකක්ද කියලා මගේ කලින් වීඩියෝ බැලුවා නම්. බැටරිය අනිත් පැත්තට මම මේ charging module circuit එක මේ විදිහට අලව ගන්නවා. බැටරියට පාස්සපු ධන ඍණ වයර් දෙක charging module circuit එකේ B ධන B ඍණ කියලා තියෙන බැටරි ලයින් එකට මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මයික්‍රෝ ස්විච් එකේ ඉතුරු වෙලා තියෙන අනිත් පින් එකට මේ විදිහට වයර් එකක් සම්බන්ධ කරගෙන charging module එකේ ධන out කියලා තියෙන පින් එකට සම්බන්ධ කරගන්න. අපි ගත්ත MOSFET එකේ source pin එකට මේ විදිහට වයර් කෑල්ල සම්බන්ධ කරගෙන charging module එකේ ඍණ out කියලා තියෙන pin එකට සම්බන්ධ කරගන්න ඕනේ. රෙසිස්ටර් එකක් හරි කැපැසිටර් එකක් හරි අරගෙන මේ විදිහට පින් දෙක කපලා අරගෙන අපිට පුළුවන් මේ පින් දෙක හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමරේ උඩ පැත්තේ තිබුණු පින් දෙකට පාස ගන්න. මේ විදිහට පින් දෙක අපි සම්බන්ධ කරගත්තට පස්සේ මේ පින් දෙක අපි එක ළඟට කරලා තියන්න ඕන එකට එක ගෑවෙන්නේ නැති වෙන්න. මෙන්න මේ ගානට වගේ. දැන් අපිට මේක ඔන් කරලා බලන්න පුළුවන්. ඊට කලින් මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මම පොඩි රූප සටහනකින් ඇඳලා පෙන්නන්නම් ටක් ගාලා. රූප සටහනත් පැහැදිලි කරන්න යන්නේ නෑ මං ඕගොල්ලන්ට ගොඩක් වෙලා යන හින්දා. මේක ගොඩක් ලොකු සර්කිට් එකක් නෙමෙයි පොඩි එකක් නේ. ඕන කෙනෙක්ට තේරෙන හින්දා මම පොඩ්ඩක් ඇඳලත් පෙන්නුවේ. ඕගොල්ලන්ට වෙන වෙනම ඇඳලා තිනවා හොයාගන්න ලේසි වෙන්න charging module එකයි බැටරියයි MOSFET එකයි ට්‍රාන්ස්ෆෝමරේ. MOSFET එකේ පින් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ විදිහට තමයි පින් ටික එන්න ඕන. මම ඒක විතර පොඩ්ඩක් ඕගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. MOSFET එකේ මූණත අපේ පැත්තට හරවගත්තට පස්සේ MOSFET එකේ පළවෙනි පින් එක ගේට් පින් එක, දෙවෙනි පින් එක ඩ්‍රේන් පින් එක, තුන්වෙනි පින් එක සෝස් පින් එක විදියට අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් අපි හදපු ගැජට් එක වැඩ කරනවද කියලා. පේනවනේ අපි හදපු ගැජට් එක නම් සුපිරියටම වැඩ කරනවා. ඉතින් අපිට පුළුවන් මේකෙන් ඕනම දෙයක් පත්තු කරගන්න. ඉතින් මේක ඉස්සරහා කම්බි දෙක නම් මේක වැඩ කරන වෙලාවට අල්ලන්න යන්න එපා. පොඩියට අහුවෙන්න තියන්නත් එපා. මොකද කරන්ට් එක වදිනවා ටිකක් අපේ ඇඟට දැනෙන්න. වීඩියෝ එක කර කර ඉද්දි මටත් පොඩ්ඩක් කරන්ට් එක වැදුනා. ඒකේ වීඩියෝ කෑල්ල මම අන්තිමටම දාන්නම්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න එක විතරයි. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස මොකක් වුණත් යටින් comment එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අදහස් වලින් තමයි මේ වගේ channel එකක් ඉස්සරහට දිගටම කරගෙන යන්න පුළුවන් අපිට. ඉතින් ඔයගොල්ලන්ගේ වීඩියෝ share කරන එකත් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපේ වීඩියෝ දිගටම share කරන්න කියලා ඉල්ලලා තිනවා ඔයගොල්ලන්ගේ යාළුවන්ට බලන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.